Hi! Lankan in Israel YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔබත් එක්ක කතා කරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා J2G ප්‍රෝග්‍රෑම් එක යටතේ construction and renovation වලට 4 වන අධීරයටත් ඊශ්‍රායල් සේවය කිරීමට අයදුම්පත් කැඳවනු ලබනවා. ඒ පිළිබඳවයි. අපේක්ෂිත අයදුම්කරුවන් සංඛ්‍යාව වන්නේ 1500ක්. මෙහි රැකියා කාණ්ඩ වන්නේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්නන් පොදු විදුලි පේනු සවිකිරීම, බ්ලොග්ගල් භාවිතා කරමින් බිත්ති බැඳීම හා පොටි ඇඳීම, බෝඩ් භාවිතා කරමින් ශාලා සකස් කිරීම, වෙන් කිරීම, සෙරමික් ටයිල් වැඩ, කපරාරු වැඩ. අයදුම් කිරීමට මූලික සුදුසුකම් වන්නේ වයස අවුරුදු 25ත් 45ත් අතර විය යුතුයි. තෝරා ගන්නා රැකියා කාණ්ඩයට අදාළව මනා දක්ෂතාවය සහ පළපුරුද්දක් තිබිය යුතුය. වසර 3කට වඩා වැඩි කාල සීමාවක් සහිත වළංගු ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය. අයදුම්කරු මීට ඉහතදී ඊශ්‍රායල් රටේ සේවය කර නැමැති විය යුතුයි. ඊශ්‍රායලය තුළ පවතින දේශගුණික හා කාලගුණික තත්ත්වයන් අනුව සේවය කිරීමට සුදුසු මනා කායික සහ මානසික තත්ත්වයකින් යුක්ත විය යුතුය. නිදන්ගත රෝග සහ සමාජ රෝගවලින් තොර පුද්ගලයෙකු විය යුතුය. චෝදනාවලින් තොර පිරිසිදු පොලිස් වාර්තාවක් තිබිය යුතුය. අධ්‍යාපන සුදුසුකම් 10 වන ශ්‍රේණිය සමත් විය යුතුය. මූලික මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතුය. ඉහත රැකියා කාණ්ඩයන්ගෙන් ඉදිකිරීම් ක්‍රේස්ත්‍රයේ හෝ ප්‍රතිසංස්කරණ ක්‍රේස්ත්‍රයේ මීට පෙර අවස්ථාවන්හිදී අවසන් කුසලතා පරීක්ෂණයකට සහභාගී වී ඉන් අසමත් වූ පුද්ගලයන් සහ ඊශ්‍රායලයේ රැකියා සඳහා වෙනත් අංශ යටතේ අයදුම් කර ඇති පුද්ගලයන් නැවත අයදුම් කිරීම සඳහා සුදුසුකම් නොලබයි. මාසික වැටුප ඇමරිකානු ඩොලර් 1520ක අතිකාල දීමනා කොන්ත්‍රාත් කාල සීමා මාස 63ක් වේ. ඉහත සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන් පමණක් 2025/9/9 දින සිට 2025/9/14 දින දක්වා SLBFE වෙබ් සබඳිය ඔස්සේ ලියාපදිංචි විය යුතුය. මූලික සුදුසුකම් පරීක්ෂණය සඳහා පැමිණීමට දිනයක් සහ වේලාවක් කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලැබේ. ඔබටත් මේ සුදුසුකම් ඇතනම් අදම අයදුම් කරන්න. තිරේ දිස්සන ඇප්ලිකේෂන් එක විදියට. මේ තොරතුරු ඔබට උපකාරී වුණා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ලන්කන් ඉන් ඊශ්‍රායල් YouTube channel එකට නැවත උපකාරී වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.